උඹට පේන්නේ නැද්ද නාන මේ වැද්දෝ පැඩ්ඩු ඈ නෝනා ඇයි මොහොම නෝනා වානේ පක්කලා තමයි ආවා. අම්මේ අන්න කවුද මහත්තුරු වගේක් එනවා. අවබල බැංකු ලෝනියක් ගත්ත ඒකෙන්ද ගන්නෑ. අනංගි මේ අයියලානේ. එන්නයි වාඩි වෙන්න. මං ඒත් බැලුවා කවුද කියලා. මම මේ මිටියට මාර අවුලෙන්නම් ගින්නේ. ධම්ම සෑහෙන් මතක් වෙනවා. ඔව් අයියේ ගේට් එක්කම පාළුයි. මට හිතෙන්නේ මනංගේ අම්මට තනිය ගහුව වෙන්න බෑ. අපේ කෙල්ලත් අවුලෙන් තමයි ඉන්නේ. නංගි මොනවා වුණත් තාච්චිට ආදරේ නේ. ආච්චිට වැඩිය කෙල්ලගේ ආසම ෂෝට ආච්චි ඇඳන් ගියේ. ඒක නෙමෙයි නංගි. කෙල්ල කිව්වන් පස්සේ මතක් වුණේ කෝ කෙල්ල? කෙල්ල ඉක්මනට එනවා මනසයා. ආනේ නංගිට රිසල්ට් ඇවිල්ලානේ. පුතා එදා තනියට වැද්ද අතුරුදහන් වුණානේ. අනවතෝ ඒක නෙමෙයි සුදු පුතා. අම්මා වන්තිමට ඔයානේ දැක්කේ. අම්මා මොකද්ද කිව්වේ? ආච්චි කිව්වා කූමින්ටලි බයයි කියලා. මං නම් දාලා දිව්වා මට බෑ එතන ඉන්න. මම නම් හිතන්නේ මම්ම තාම ජීවිතුන් අතර ඉන්නවා නංගි. නංගි මම මේ පාර ආවේ කැලේට ගිහලා ආයෙත් අම්මා හොයන්න. ඒක තමයි අයියේ. මොන වුණත් මේ ගේට් එක්කම පාළුයි අම්ම නැතුව. අපි ඔක්කොම යමු එනම්. ළමයා එහෙනම් අපි පුංචි ළගෙදර දාලා යමුනේ. පුතා මේ කෙලේ තනි එළියා ඉන්නව නේද? එළිය නම් මේ දැනුත් කරලා දින්නේ මාමේ. එහෙම එළිය නෙමෙයි පුතා. අර මේ එළිය. මේක එළිය විතරක් නෙමේ කේටිය මෙන්න පොඟල මල්ලි නම් පොංගලා පෙන්නලා කියලා දන්නවා. මල්ලි කෙලි අතරමං එලා බබිකුත් වඩාගෙන ආවේ. අපි අන්තිමට හිටියේ මෙතන තමයි මාමේ. ඊට පස්සේ මම මෙහෙට විව්වා. අම්මගේ සුවඳ මං හොඳට අඳුරනවා. මං හොයාගන්නම් අම්මව. අපි ඔක්කොමත් එක්ක බෙදලා යන් අම්මව හොයන්න. මල්ලි ඔයාද? තම්බි මොකද මේ? මම මේ අම්මව හොයන්න ඉව කර. අර පැත්තට ගිහිල්ලා බැලුවා නම් සරි. මාරේ පිස්සෝ තමයි මු. මේ මට කවුරු හරි බලන් ඉන්නා වගේ දැනෙනවා. අපි යන්නේ. පුතා අම්මා නම් මේ ළඟම ඉන්න ඕන. මට අම්මගේ සුවඳ ළඟම එනවා. අයියෝ මම ඉව කරන්නේ ගොම ගොඩක්. මේ හැමෝම එනවද? මට පොඩි දෙයක් හම්බුණා. අනේ ඔය ආච්චි මගෙන් හොරෙන් ගත්ත ලිප්ස්ටික් එකනේ. පුතා ඒ කියන්නේ අම්මා මේ ළඟම ඇති. ඔව් පියන් හොයමු. යමු. අඩේ මල්ලි මේ මොකාද බොම්මි? උඹට පේන්නේ නැද්ද නාන මේ වැද්දෝ? පැඩ්ඩු
ඈ මාමේ මේ ඔයාට අමාරුනාගේ දුක පොඩ්ඩක් මෙතනට දාන්න කමන්නේ. ඇයි වෙද්ද මල්ලි මාව මේම අරන් යන්නේ අප්පා ඌරෙක් වගේ. අපි ඌරුමස්වත් කන කට්ටිය නෙමෙයි මල්ලි. තැන්කි මල්ලි පොල්ලෙන් බැස්සුවට. පිල්ලෙන් අල්ලන්නේ ඇයි මොට්ට විතරක් ඇයි මල්ලි දැස්සේ වද. අනේ වැදි මල්ලි මේ ගලවන්නකො මේ පූට්ටු මොකද්ද අප ඉන්න බෑ අමාරුයි. දවල්ද? තැඹිලි 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 මාමේ මට මේ වැද්දි රජා ගැන මාර බයයි ඔයිද? ඒ මොකෝ පුතේ? මෝ බලන කෙල්ල ඔක්කොම යවන දැන් කොල්ල ඔක්කොම තියාගෙන මොකටද දන්නේ නැහැ. one pack ඉන්නවා 2 pack ඉන්නවා 3 pack ඉන්නවා 4 pack ඉන්නවා 6 pack ඉන්නවා. එක pack එකක් අඩුයි. අඩේ අප්පා මුගේ නැට්ට පෑගිලාද මන්දා. ඒ ඩූබේ රජිනේ එක්කම හරි ඒ බා මුන් මතුරල ගහපු වෙලාවේ ඉඳන් මුන් කියන දේවල් අපිට තේරෙනවනේ. ඒකනි මාමේ. කොළඹ තොපි මොකද මේ සව්වේ ඉතින් උඹනි බා මේ මගුලේ ටැක්ලාන්තට අපි එක්කන් ආවේ. මේ රාජධානිය දැන් පරිපූර්ණ රාජධානියක්. ඔයාලගේ සුවඳක්වත් අපි අපේ ඉසවට යනවට කැමති නෑ. දවල්ද? නෑ 5:30 විතර. හිටගෙනද? නෑ වාඩි වෙලා. ඉතින් දැන් මොකද කරන්න කියන්නේ? ඔබේ ඉරණම තීරණය වෙන්නේ. මේ රජිනගේ තීරණයට අනුවයි. ඊ අප්පා මුගේ පඩවැලිය ගාලා දින පච්චේ නම් තමයි පච්චේ ඈ. රජිනක් ඉන්නා බීරු ෆෝංග ना उसको पता ना उसकी हता मैं उस पे मर गई जरा उसको पता ආච්චි ඔයා ආච්චි අම්මා ආච්චි අනේ මගේ කුල්ලු ටික ඔයගොල්ලෝ අතරින්න මේ මගේ කට්ටිය තැඹිලි අනේ අම්මේ අම්මට එදා මොකක්ද උනේ? මේක දිග කතාවක් බම් පුතේ මං දැනගත්තා අම්මේ අම්මා ජීවත් වෙනවා කියලා. මම එහෙම ලේසියෙම නෑ අකෝ ඒක නෙමෙයි අර ඔළුවට ආප්පයක් දාගෙන කොල්ල කවුද මේ ආප්පයක් නෙමෙයි අප්පා මේ තොප්පිය. ඇත්තටම අම්මා කොහොමද මෙතනට ආවේ? ආයෙ නම් හිතාංග මං කතාව කියන්නේ මෙතන ඉන්නකන් තනිය එනෝ බොරු අනන්තර කායික පාග රජ්ජික විහසා විල්පි හෝ
බොල මුන් මොකද මේ මට වඳින්නේ? මෙවලියනේ ගාතල් නේද? මං හිතන්නේ මුන් බීලා ඉන්නේ. අමන්නේ වෙරි ඉඳනකන් අරන් යයින්. අපි මේ දවස් සමරන්න ඕනේ. ලෑස්ති කරනවා. ෆැමිලි. කොල්ලෝ මේ සාමාන්‍යයෙන් මේ පාටියක් දානවා නම් ඩාන්සින් චැලෙන්ජ් එකක් තියෙනවා. මුන් බලත් එක්ක නටුම් තරගයක් තියෙනවා. එකයි දෙකයි තුනයි. ෆැමිලි. බල දෙන මුලින් ඵලයන්. නටන කැත විතර උඩට නටුමට පාතරට බෙරේ ගහලා වගේ. ඔපි නටන නටුම් ඔන්න බලපන් මගේ නැටිල්ල. හිතන්නේ ආච්චි උඩරට නටන්න යන්නේ. පෙම් සිත රිදුනා රත්තරන්